£2 for a ticket. Just show the blue light. I don't have the card. physical one. It doesn't have the expiry date. No, It's fine. It's fine. Just show. Guys, කොහමද? ඉතින් අද මං ආවා ග්‍රෙනිච් රේඛාව බලන්න. ඉතින් මම දැන් තාමත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් ඉතින් කලින් පොඩ්ඩක් මෙතන මාර ලස්සනයි මේ එකකින් එළිය පැත්ත. ලස්සන view එකක් තියෙනවා. ඔයාලට පෙන්නන්නම්කෝ. Right, අපි දැන් යන් ඇතුළට. මං හිතන්නේ මේක ටිකට් ගන්න ඕනේ. Free entrance නම් නෑ වගේ. නෑ. බලමු මේ පැත්තෙන් ගිහිල්ලා මේ තියෙන entrance Royal Observatory. Okay. Price කොහොමද දන්නේ? Open හරියට price එක ඉතින් adult connect 24ක් student 18යි child 12යි. Yeah, for sure. Scan camera. Right. 24 pounds. Hello. A ticket already? I have this one. It's £2 for a ticket. Just show the blue light. I don't have the card. physical one. It doesn't have the expiry date. No, It's fine. It's fine. Just show that to my colleague, and I'll give you a blue light. Hello. Can we buy card or cash? Card. Yep, that'll be £2. Thank you. Thank you. Yeah. මෙතන guys මට මාර chance එකක් ආවා අපිට මගාව තිබ්බා blue light කියන කාඩ් එක. ඒතකොට මේ කාඩ් එක පෙන්නුවට පස්සේ අපිට ඩිස්කවුන්ට් එක හම්බෙනවා පවුන් 22ක්. ඒ කියන්නේ පවුන් 24යි ටිකට් එක වෙන්නේ. මට වැය වෙන්නේ පවුන් 2යි. ඉතින් guys මේක තමයි prime meridian නොහොත් අංශක බිඳුවේ දිගාංශය. ඉතින් guys මේක නිර්මාණය කරන්නේ 1884 දී. ඉතින් guys මේක මෙතනම ස්ථාපිත කරන්න විශේෂ හේතුවක් තිබ්බේ නැහැ. මම කියන්නේ විද්‍යාත්මක පදනමක්. එකම හේතුව වුණේ ඒ දවස්වල මෙයාලා තමයි තිබ්බේ නාවික බලය. ඉතින් මුළු ලෝකෙම නාවික බලය මෙයාලට තිබ්බා. ඉතින් මෙතන ග්‍රෙනිච් වල තමයි මේ නැව් වල රෙෆරන්ස් පොයින්ට් එක. ඉතින් 1884 දී ඉන්ටර්නැෂනල් මෙරිඩියන් කන්ෆරන්ස් එක තමයි මේගොල්ලෝ මේක තෝරගත්තේ. ඉතින් මේක මාලිමාවකින් චෙක් කරොත් එහෙම අපිට පුළුවන් බලා ගන්න මේගොල්ලෝ හරියට මේක මේ ලයින් එක ඩිරෙක්ෂන් කරලා තියෙන්නේ නෝර්ත් වලට. ඉතින් 1887ට කලින් ලෝකේ කාලය තිබ්බේ එක එක වෙලාවන් විදිහට. ඒ කියන්නේ එක නගරයකට එක වෙලාවක් අනිත් නගරයකට තව වෙලාවක්. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වුණා මේ මිනිස්සුන්ට ගනුදෙනු කරද්දී. ඉතින් මෙයාලා තීරණය කරා වෙලාව එක තැනකට සාපේක්ෂව කියන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙතන මේ ග්‍රෙනිච් කියන නගරේ මෙතන මේ තෝරාගත්තේ ටයිම් zone එක 0 කියලා. ඉතින් මෙතන දැන් තමයි මේ මුළු ලෝකෙම කාලය මනින්නේ.
ඉතින් මේක ටයිම් ෂෝන් තියෙනවා 24කට බෙදලා තියෙනවා මේ ලෝකේ. ඉතින් මේක නිකන් රේඛාවක් විදිහට පෙවුනට මේ රේඛාවෙන් තමයි මුළු ලෝකෙම එකට බෙදලා තබාගන්නේ. ඉතින් මේක ඇතුළේ තියෙනවා මියුසියම් එකක්. ඉතින් මේ මියුසියම් එකේ තියෙනවා මේ නූතන ඔරලෝසුවේ විකාශනය. ඉතින් කාලය නිර්ණය කරන්න ඒගොල්ලෝ අතීතයේ ලබාගත් උපකරණ. ඉතින් සියලුම විස්තර මේක ඇතුළේ තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට නම් මෙතන ගොඩාක් වැදගත් තමයි. ඉතින් මෙතන සියලුම දේවල් තියෙනවා කාලයේ ඉතිහාසය. ඉතින් ආවොත් මෙතනට ඉතින් ගොඩක් දැනුමක් පුළුවන් ගන්න. Okay guys, දැන් ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් සමාප්ත කරන්න යන්නේ. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. එහෙනම් අපි ඊගා වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.